හලෝ හැමෝටම අද ඔයගොල්ලෝ තුලා ඉන්නේ Legend of War YouTube channel එකෙන් අරන් එන තවත් එක් වීඩියෝ එකක් එක්කයි. අද මේ වීඩියෝෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ රුසියානු සහ යුක්‍රේන යුද්ධය. අද වන විට ඇති තත්ත්වය පිළිබඳවයි. එහෙනම් එතක අපේ Legend of War YouTube channel එක subscribe කරලා වීඩියෝ එක අනිත් බලගෙන share පාරක් දාලා මේ වීඩියෝ එකට අනිවාර්යෙන් like එකක් දාගෙන යන්න අමතක කරන්නත් එපා. ඔයගොල්ලන් දැනගන්න දෙයක් තියෙනවා නම් මේ වීඩියෝ එකට comment එකක් දාගෙන යන්න අමතක කරන්නත් එපා. එහෙනම් අපි අද දවසේ වීඩියෝ එකට එක්කමු. යුක්‍රේනයේ ඩ්‍රෝන ප්‍රහාරවලින් රුසියානු නගරවල විදුලි සැපයීම අවුල් වී. රුසියාව තම බලශක්තිය යටිතල පහසුකම් අඩපණ කිරීමට දරන උත්සාහයන්ට එරෙහිව යුක්‍රේනයේ බලවත් ප්‍රතිචාරයක් දියත් කර ඇති අතර රුසියානු භූමියට ගැඹුරින් පහර දුන් බව සඳහන් වෙනවා. ඉරිදා කියෙව්හි නවතම ඩ්‍රෝන සහ මිසයිල් මෙහෙයුම් හේතුවෙන් රුසියානු නගරයක් වන බෙල්ගොරොඩ් සහ වොරොනෙස්හි පුළුල් ලෙස විදුලි විසන්ධි කිරීම සහ තාපන බාධා ඇති වූ අතර දහස් ගණන් පදිංචිකරුවන්ට මෙයින් බලපෑම් සිදු වූ බව සඳහන් වෙනවා. ඒ වගේම මේ යටිතල පහසුකම් ප්‍රහාරයන් නිසා දෙපාර්ශ්වයේම සිවිල් ජනතාව විශාල ලෙස අසරණ වීමේ වාවයට පත් වෙලා තියෙනවා. ඒ වගේම බෙල්ග්‍රොඩ්ටි ආණ්ඩුකාරවරයා ප්‍රධාන බලශක්ති පද්ධතියට බරපතල හානියක් සිදු වී ඇති බව තහවුරු කර අතර එම නිසා නිවාස 20000ක් පමණ විදුලිය නොමැතිව පවතින අතර ඩ්‍රෝන යානා කිහිපයක් මෙම ප්‍රහාර නිසා විශාල ගින්නක් ඇති කර බව මෙයින් තහවුරු කරලා තියෙනවා අල් ජසීරා පුවත් සේවය විසින්. ඒ වගේම මෙම සිදු කළ ප්‍රහාරයේ බලපෑම කොච්චර බරපතල යන්න පිළිබඳව රුසියාව විසින් ප්‍රතික්ෂේප කරලා තියෙනවා. ඔවුන් විසින් ගුවන් ආරක්ෂක මගින් යුක්‍රේන ඩ්‍රෝන යානා 44ක් එකරයකින් අල්ලාගත් බව පමණක් කියා සිටි බව සඳහන් කරලා තියෙනවා. ඒ වගේම එහෙත් අනෙකුත් රුසියානු කලාපද විදුලි විසන්ධ කිරීම වාර්තා කරලා තියෙනවා. රොස්ටෝව් කලාපයේ ටෙන්ග්‍රෝක් ඇතුළු ප්‍රාදේශීය මාධ්‍ය පවසලා තියෙන්නේ ට්‍රාන්ස්ෆෝමර් උපපොළක ගින්නක් ගත් බවයි. මෙම පරිගැනීමේ ප්‍රහාරය පැමිණෙන්නේ මොස්කව් විසින්ම යුක්‍රේනයේ බලශක්ති ජාලයට එල්ල කරන ලද දැවැන්ත ප්‍රහාරය මැදය. එය කියව විසින් 2022 පෙබරවාරි මාසයේ යුද්ධය ආරම්භ වූ දා සිට විශාලම එකක් ලෙස විස්තර කරන බව සඳහන් කරලා තියෙනවා. ඒ වගේම යුක්‍රේනයේ ගුවන් හමුදාවට අනුව රුසියාව එකරයකින් ඩ්‍රෝන යානා 69ක් දියත් කර අතර යුක්‍රේනයේ න්‍යෂ්ටික බලාගාර දෙකක් සපයන බලශක්ති පහසුකම් සහ උපපළවල් ඉලක්ක කරගත් බව සඳහන් වෙනවා. නවතම වශයෙන් සිවිල් වශයෙන් 7 දෙනෙකු මිය ගිය අතර දැඩි හානියක් සිදුවීමෙන් පසු කියව් සහ කර්කිව් කලාපල මෙහෙයුම් නතර කළ බව බලශක්ති සමාගමක් වන ටෙන්ස්ට්‍රෝග් නිවේදනය කළා තියෙනවා. කර්කිව්හි හිමාංක උෂ්ණත්වයේ මධ්‍යම විදුලි යථා තත්ත්වයට පත් කිරීමට හදිසි කණ්ඩායම් ක්‍රියා කරන විට ලක්ෂයකට ආසන්න පිරිසකට මේ වන විට විදුලිය නොමැතිව සිටින බව සඳහන් වෙලා තියෙනවා. ඒ වගේම මෙම උස්සන්න වන ප්‍රහාර නිසා යුද්ධයේ භයානක අවධියක් සනිටුහන් කරයි යනුවෙන් ද ගාඩියන් පුවත් සේවය සඳහන් කරලා තියෙනවා. එය වැඩිදුර අපි අධ්‍යයනය කළොත් එහෙම ඔවුන් සඳහන් කරන්නේ දෙපාර්ශ්වයේම එකිනෙකාගේ බලශක්ති පද්ධති වලට පහර දීමෙන් මෙම යුද්ධයේ දරුණු පැතිකඩක් පිළිබිඹු වෙන බවයි. ඒ වගේම රුසියානු පිළිපහළු මධ්‍යස්ථාන වලට කියව දිගුදුර ඩ්‍රෝන ප්‍රහාර එල්ල කිරීමෙන් මොස්කව් අවශ්‍ය තෙල් අපනයන ආදායම කපා හැරීම අරමුණු කර ඇති අතර රුසියාව යුක්‍රේනයේ යටිතල පහසුකම් වලට අඛණ්ඩව බෝම්බ හෙලීම අඛණ්ඩව සිව්වන ශීත කාලය සඳහාද මිලියන ගණනකට තාපයේ ආලෝකයේ හෝ ගලා යන ජලය නොමැතිව සිටීමට සිටවී තිබෙන බව සඳහන් වෙනවා. බටහිර විශ්ලේෂකයන් අනතුරු හොඟවන්නේ මෙම අන්‍යෝන්‍ය බලශක්ති යුද්ධයේ සිවිල් දුක් වේදනා පෙර නොවූ මට්ටමකට තල්ලු කර හැකි බවයි. ඒ වගේ මේ වන විශාල ප්‍රමාණයකට මිනිස්සුන්ට ඔවුන්ගේ යටිතල පහසුකම් මහිමවීම නිසා සහ ඔවුන්ගේ දරුවන්ට ඉගෙන ගැනීමට නොහැකි වීමේ තත්ත්වයකට පත් වෙලා තියෙනවා මෙම ප්‍රහාර හේතුවෙන්. ඒ වගේම අන්තර්ජාල සම්බන්ධතාත් වේගයෙන් බිඳ වැටෙමින් පවතිනවා මෙම යටිතල පහසුකම් ප්‍රහාරයන් නිසා. තවද ඔවුන් පවසන ආකාරයට රාජ්‍ය තාන්ත්‍රික නාලිකා නොසන්සුන්ව පවතින නමුත් ක්‍රියාකාරීව පවතින බව සඳහන් වෙලා තියෙනවා. යුද්ධය අවසන් කිරීම සඳහා ගත හැකි පියවර සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මර්කෝ රොබියෝ හමුවීමට සූදානම් බව රුසියානු විදේශ අමාත්‍ය සර්ජි රැව්රෝ ඉරිදා පවසලා තියෙනවා.
කෙසේ වෙතත් ඕනෑම සාම ගිවිසුමක් යුක්‍රේන කලාප 4 ඩොනෙට්ස්ක්, ලුහාන්ස්ක්, කර්සන් සහ සැපුරුසියා මත එහි පාලනය පිළිගත යුතු බව මොස්කව් අවධාරණය කර බව සඳහන් වෙනවා. කියව් දැඩි මෙම ඉල්ලීම්ද ප්‍රතික්ෂේප කර බව සඳහන් කරලා තියෙනවා. ඒ වගේම යුක්‍රේන ජනාධිපති වැඩමේල් සෙලෙන්ස්කී භූමිය අත් නොහරින බවට සපත කර ඇති අතර සමහර ප්‍රදේශ తాවකාලිකව අල්ලාගෙන තිබිය හැකියවද යුක්‍රේනයේ කිසිවෙටකත් රුසියානු ස්වෛරීභාවය පිළිගන්නේ නැති බව ප්‍රකාශ කරලා තියෙනවා. එහෙනම් වීඩියෝ අවසානයේ දක්වා රැඳී සිටියාට ස්තුතියි. අපි මේ වගේම තවත් වීඩියෝකින් හම්බෙමු. එතකන් අපේ Legend of War YouTube channel එක subscribe කරලා වීඩියෝ එක අනිත් බලගෙන share කරලා මේ වීඩියෝ එකට අනිවාර්යෙන් like එකක් දාගෙන අමතක කරන්නත් එපා. ඔයගොල්ලන්ට මොනවා හරි දැනගන්න දෙයක් තියෙනවා නම් මේ වීඩියෝ එකට තියෙන comment bar එකෙන් comment එකක් දාගෙන යන්න අමතක කරන්නත් එපා. එහෙනම් අපි මේ වගේ තවත් වීඩියෝ එකකින් හෙට උදේට හම්බෙනකන් goodbye.